මිනිස්සුන් දැනුවත් කරා නම් පොඩක් හානි අවම කරන්න තිබුණා. නමුත් එහෙම කරේ නැහැනේ. රජේ හොඳ වුණාට හොඳ වැඩපිළිවෙලක් නැහැ. ඒගොල්ලන් දන්නේ මේක පාලනය කරන්න. ඒකයි වෙලා තියෙන්නේ. දැන් අර එයාලා හිටපු ගෙවල් වල ඉඳලා සති දෙකක් තුනක් එළියට ගිය කට්ටිය ඉන්නවනේ. ඒ එළියට ගිය කට්ටියට කියනවලු ඇවිල්ලා ඔයාලා ගෙදර හිටියේ නෑ. ඒ ඉඳ සල්ලි දෙන්න බෑ කියලා. ඒ වගේම අනන්ත අප්‍රමාණව වෙලා තියෙනවා. කොයි පළාතේද? ඒක මේගොඩ කොළොන්නාව පැත්තේ. බුද්ගමුව පැත්තේ. කොයිලවත්ත පැත්තේ. කොළොන්නාව පැත්තේ. ඔන්න ඒ වගේ පැතිවල ඇවිල්ලා එහෙම වෙලා තිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තියෙනවානේ. ඒ වෙබ් අඩවිය මේ විදියට ධාරානිපාත වර්ෂාවක් එනවා කියන එක මිලිලීටර් 4500ක් වහිනවා කියන එක කියලා තිබුණද? පදා ව්‍යාසනයක් වුණා ජනාධිපතිතුමනි. ඒක කෙරුවේ ඔබතුමාගේ බිමන් රත්නායකලා ඔය සුනිල් හඳුනේත්තලා කියපු විදියටම ගණන් නොගැනීම ආපදාවට පෙර සූදානමක් නොවීම බුද්ධි තොරතුරු තමා කාලගුණයෙන් දෙන්නේ. අර පාස්කු ප්‍රහාරයක් බුද්ධිපකයක් තමයි දුන්නේ. කාලගුණය පිළිගත්තේ නැහැ. ගැන අනුර කුමාර යන ගමන හොඳයි. අතර හොඳයි. අත්ත කොහෙකටවත් නෑ. මම ඒකට ගියාන්ට ඕනේ. අඬ හොඳයි. ඡන්දෙ දුන්න කාටද ඉස්සෙල්ලා ඉස්සර? දුන්නේ UMP එකට. මහින්දට. මහින්ද මාත්‍රාට. ගං වතුර පාලනයේ නූර් කොහමද ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල? ආණ්ඩුව කෙසේ වෙතත් ලාලායේ අර ආණ්ඩුවේ ඉන්න කට්ටිය පොඩ්ඩක් අවුල්. ඒ කියලා කිව්වනම් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ටික හොඳයි. නමුත් අතර වටේම ඉන්න කට්ටිය පොඩ්ඩක් අවුල්. ඒ හින්දා පොඩ්ඩක් ජනතාවට අර පොඩි මොකක් හරි අඩුපාඩුවක් වගේ දැනෙනවා. මොකක්ද අඩුපාඩුව? ඒ කියන්නේ ලාලයියේ දැන් ගොඩක් තැන් වලට ඇවිල්ලා අර 25000 සල්ලි තියෙනවනේ. 25000 සල්ලි අදට වෙනකම්ම ලැබිලා නැහැ. සමහර ගෙවල් වලට ඇවිල්ලා හරි අසාධාරණ වැඩ වෙලා තියෙනවා. දැන් අර එයාලා හිටපු ගෙවල් වල ඉඳලා සති දෙකක් තුනක් එළියට ගිය කට්ටිය ඉන්නවනේ. ඒ එළියට ගිය කට්ටියට කියනවලු ඇවිල්ලා ඔයාලා ගෙදර හිටියේ නෑ. ඒ ඉඳ සල්ලි දෙන්න බෑ කියලා. ඒ වගේම අනන්ත අප්‍රමාණව වෙලා තියෙනවා. කොයි පළාතේද? ඒක මේගොඩ කොළොන්නාව පැත්තේ. බුද්ගමුව පැත්තේ. කොයිලවත්ත පැත්තේ. කොළොන්නාව පැත්තේ. ඔන්න ඒ වගේ පැතිවල ඇවිල්ලා එහෙම වෙලා තිනවා. මේ මම නම් කියන්නේ ඇවිල්ලා ජනාධිපති කෙසේ වෙතත් මෙතන ඉන්න රජයේ නිලධාරිවරුන් ඉන්නවනේ. මේක හරියට මේ සිස්ටම් එක හරියට ගෙනියන්න ඕන. මේක ගෙනිච්ච නැත්තම් මෙතන කැතනාම ඉන්නේ ඇවිල්ලා ජනාධිපතිතුමාට. ඒ කියන්නේ ග්‍රාම සේවකලා කොහොමද අප්සෙට්ද? ග්‍රාම සේවකවරුන් කියලා කියන්නේ ලාලයියේ අපිට සියලු ග්‍රාම සේවකවරුන් වැරදි කියලා කියන්නත් බෑ. සියලු ග්‍රාම සේවකවරුන් හොඳයි කියලා කියන්නත් බෑ. දෙපිරිස ඉන්නවනේ. වැරද්දක් තිබ්බනම් හරි දෙයක් තියෙනවා, හරි දෙයක් තියෙනවා, වැරදි දෙයක් තියෙනවා නේද? එතකොට මම කියන එක තමයි ජනාධිපතිතුමාට මේ ගැන පොඩ්ඩක් ඔයලා බලන්න ඕනේ. ඔයලා බලන්න කියලා කියන්නේ ජනාධිපතිතුමාට ඇවිල්ලා හැම ගෙවල් ගානෙම යන්න බෑනේ. ඒකත් අපි එක පැත්තකින් කල්පනා කරනවානේ. මෙතන මොකක් හරි අඩුපාඩුවක් මොනවා හරි තියෙනවා නම් එතනට අදාළ නිලධාරිවරුන් ඉන්නවනේ. නිලධාරිවරුන් හැමෝම ඇවිල්ලා එක ටේබල් එකකට ගන්න ඕනේ ජනාධිපතිතුමා. දැන් ජනාධිපතිතුමා හැම පක්ෂයක්ම ඇවිල්ලා එක ටේබල් එකකට ගත්තා. හැම ඉන්නවනේ දැන් හොර බොරු වංචා කරපුවම එක ටේබල් එකකට ගත්තා. ඒ වගේම පාතාලයද අරවද උන්ද මුන්ද හැමෝම එක ටේබල් එකට ගත්තා. ඒ කියන්නේ එක තැනකට ගත්තා. එතකොට මම ආන්නේ ඇයි මෙතන ඉන්න සමහර කොහමද ගං වතුර පාලනය කළ ප්‍රීතිය හොඳද ආණ්ඩුව? ආණ්ඩුව හොඳයි. ගං වතුර පාලනය කරුවොත් කියන දෙයක් නෑ. ඇයි? ඉන්දියාවෙලොත් කියලා තියෙනවා මේම වැස්සක් එනවා. ඒකට කාලගුණ වාර්තාව BBS එකනොත් කියලා. ඒකවල මේගොල්ලෝ ඒකට වැඩ කරන්න කටයුතු කරගෙන ගියේ නෑ. මේගොල්ලෝ බැලුවා ආවට පස්සේ බලමු කියලා අත්තරලා හිටියේ. ඒකේ මොනවද උනේ? එහෙම දැනුම් දුන්නම වාන්දරට පොඩ ඇරලා වතුර ටික ඉස් කරලා ඊට පස්සේ මිනිස්සුන් දැනුවත් කරා නම් පොඩක් හානි අවම කරන්න තිබුණා. නමුත් එහෙම කරේ නැහැනේ. රජේ හොඳ වුණාට හොඳ වැඩපිළිවෙලක් නැහැ. ඒගොල්ලන් දන්නේ මේක පාලනය කරන්න. ඒකයි වෙලා තියෙන්නේ. නෑ වතුර ඇරියා නම් කියයි. වතුර ඇරියා කියයි කර ඒක ඉතින් එහෙම රිස්ක් එකක් ගන්න බෑනේ. මේගොල්ලන් බලුවා කරන්ට් දෙන්න බැරි වෙයි. මේක ඇරලා දැම්මම නම් එහෙම ඉතලා ඒක ස්ටොක් එකේ තියාගන්න. අන්තිමට මොනවානේ? ගෙදර වුණොත් වතුර ටැංකියක් තියනවා කියමුකෝ. වතුර ටැංකිය පිරුණම පයිප් ඇරියම මොකද වෙන්නේ? වතුර උතුරලා යනවා. එතකොට ඒකෙන් හානි වෙනවා ගෙදරට. ඒ වගේ තමයි රටටත් වෙලා තියෙන්නේ. ඩෑම් එක පිරුණා.
උඩින් ගලාගෙන ගියා. පාරම් පාරවල් ඔක්කොම කැඩිලා බිඳගෙන මිනිස්සු යට කරගෙන IC ගානක් නැති කරගෙන ඔක්කොම ඉවරයි දැන්. ඒ පාලනයක් නැතිකම. කවුද ඉතින් මේකට වග ඒක වයින්ද මේ රජේ. රජේ පාලනය නැතිකමට තමයි මේ වෙලා තියෙන්නේ. ඇත්තටම මේ ගංවතුරු පාලනය ගැන කොහොමද මේ ජනාධිපතිතුමා කරන යන වැඩපිළිවෙල කොහොමද? ඒකයි ආපදා පිළිබඳව ඉතා පැහැදිලිව දැනුවත් වීම කරපු එක ඊයේ පාර්ලිමේන්තුවේදී මුජිබුර් රහ්මාන් ඒ වගේ දයසිරිලා ඉතා ආපහු නිවැරදිව පෙන්නුවා. ඔව්. මම ආපහු කියන්නේ ජනාධිපතිතුමා විශ්වාසයෙන් පත් කරපු ආපදා කළමනාකර තිබිච්චව නිවැරදිව ක්‍රියාත්මක වුණේ නැහැ. එතුමා තොරතුරු ගන්නේ තමන්ගේ නිලධාරීන්ගෙන් තමන්ගේ මන්ත්‍රීවරුන්ගෙන්. මොකද එතුමා හිතනවා ආණ්ඩුව ගන්න කාලේ රංගපාපු වැඩ කරපු විදියට මුන් හරියට වැඩ කරයි කියලා. එතුමාට දැන් තියෙනවා රංගපානවා කියලා. ආපදා ව්‍යාසනයක් වුණා ජනාධිපතිතුමනි. ඒක කෙරුවේ ඔබතුමාගේ බිමන් රත්නායකලා ඔය සුනිල් හඳුනේත්තලා කියපු විදියටම ගණන් නොගැනීම ආපදාවට පෙර සූදානමක් නොවීම බුද්ධි තොරතුරු තමා කාලගුණයෙන් දෙන්නේ. අර පාස්කු ප්‍රහාරයක් බුද්ධ විපක්ෂයක් තමයි දුන්නේ. කාලගුණය පිළිගත්තේ නැහැ. ඔබතුමාට වාර්තා වෙන්නේ නැහැ. ඒක ඉන්න මහා ව්‍යසනය වුණා. දැන් ඔබතුමා හැමතැනටම ගිහිල්ලා මේක සක්‍රිය කරන්න දැන් උනන්දුවක් දරනවා. නමුත් අර ලාල්කාන්ත නීතිය කැලෑ නීතිය ගමට ගෙනල්ලා එව්ව කොල්ල කනවා. මීගමුවේ නගර සභාවේ ඔබතුමාගේ පාලනයේ තියෙන තැන දීපු ආධාර බෙදන්නෙත් නැහැ. එව්ව නරක වෙනවා. ඔබතුමාගේ ජවය පාවිච්චි කරන නීතියත් එක්ක ඔබතුමාට ජනවරම දුන්නේ රට පාලනය කරන්න විධායක බලතල එක්ක ඔය නාඩගම් වලට ඉඩ දෙන්න නෙමෙයි. ඔය ශක්තිය යොදවන්න හරි තැන හිට ගන්නකොට අපි හරි කියනවා. අපි වටින 25000 සමර්ථයන් වල හරියට දීලා තියෙනවා. ඔබතුමාගේ සමර්ථයෙන් හොඳයි. බහුතරය ඔහොම හිතනවා මම දුන්නත් ඡන්දේ එහෙම දෙන්නේ නැහැ ජනාධිපතිතුමනි. ඒකින්ද මේක සත්‍යමත්ව ගෙන යන්න ඕන වෙලාවක අපි විපතකදීදී රටට අවාසියක් වෙන මොහොතකදී ඒක නිවැරදි කරන්න තියෙන පාලකත් එක්ක හිට ගන්නවා. මේ විවේචනය ඔබට නිවැරදි ගමනක් කියන්න. හැබැයි මේ පාපිසි නටන නාඩගම් වලට දූෂිතකම් වලට පාත්‍යවල ඉඩ දෙන්න එපා. ඔව් විවේචනය කරේ අපේ වෘත්තීය සමිති විඥානයක් තියෙන පාලිත සහෝදරයා අනුරට විරුද්ධව නෙමේ අනුරට තියෙන ලෙන්ගතුකමට අනුරට තියෙන අපි අර ගහකට පෝර ජලය වගේ තමයි අනුරට නෙමෙයි අපේ ජනාධිපතිතුමා. හොඳ අපි පිටරට ජනාධිපතිතුමා නම් කියනවා නම් හිටපුවාටත් අපි ජනාධිපතිතුමා කිව්වේ මට අනුරේ හා අපිට කියන්න බෑ. අපි ලාංකිකයෝ බෞද්ධයෝ. ඔබතුමා ජනාධිපතිතුමා ඔබතුමා රටේ ජනාධිපතිතුමා ඔබතුමා අපේ ජනාධිපතිතුමා නිවැරදිව කරන්න මේ පෙන්නන දූෂිතකම් රට නිවැරදිව ගෙනියන්න දූරේ සියලු ශක්තිය යොදවන්න ඕනේ ජනතාව වෙනුවෙන්. රයිට් එන ඊළෙන්න සහෝදරයා. කියන්නේ ධාරානිපාත වැස්සක් වහිනවා කියන එක කිව්ව තමයි බිග් ෆෝකස් දෙරණ වැඩසටහනේදී කාලගුණ අධ්‍යක්ෂක. නමුත් කියනකොට කිව්වද ඔයගොල්ලෝ මේ කියන්නේ මිලිමීටර් 100ක් 200ක් සාමාන්‍ය අගයක් නෙමෙයි සාමාන්‍ය වහින්නේ. ඒ කියන්නේ කිව්වද මිලිලීටර් ඒ කියන්නේ 4500ක ධාරානිපාත වර්ෂාවක් වහිනවා කියලා කිව්වද කියන එක අපිට දැනගන්න ඕන. මොකද අනිත් එක මේක ප්‍රවෘත්ති වලට කියවුන්නේ නැහනේ. අනිකුත් channel වල කිව්වෙත් නැහනේ. ප්‍රධානම කාරණේ තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ තියෙනවනේ. ඒ වෙබ් අඩවියේ මේ විදියට ධාරානිපාත වර්ෂාවක් එනවා කියන එක මිලිලීටර් 4500ක් වහිනවා කියන එක කියලා තිබුණද? කියලා තිබුණ නැහැ කියන එකයි මගේ අදහස. ඉතින් මේ අහසට ගල් ගහනවා වගේ උත්තර දෙන්න එපා. ඒ දීලා උත්තර ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න එපා. නමුත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය දාලා තිබුණා නම් මේම ධාරානිපාත වර්ෂාවක් තියෙනවා කියලා ඒක ඒ කියන්නේ අදාළ අමාත්‍යවරයා විශේෂ අමාත්‍යවරු සාමාන්‍ය ඉල්ලලා අස් වෙන්න ඕන. එහෙම තමයි ලෝකේ රටවල් වල ඒ වැරදි පූර්වාදර්ශ දීලා තියෙනවා. ඉතින් අපිත් ඒ දේ කරන්න ඕන නැතුව මේ වෙන ආණ්ඩුවට මඩ ගැහිම් කරන්න එපා. මොකද මේ හැමදාමත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන දේවල් එකක්වත් ඇත්ත වෙලා නැහැ නේ. කියන්නේ බස්නාහිර පළාතට වයින්නවා කියන වයින්නත් පුළුවන් නායින්නත් පුළුවන්. අර නිකන් ඒ ප්‍රකාශ නිකන් හරියට ගහන්නේ නිකන් දියාරු ප්‍රකාශනේ හදට ගල් ගහනවා වගේ ප්‍රකාශනේ නිකුත් කරේ මෙච්චර කාලයක් නේද? මොකද හිතෙන්නේ? ඇත්තටම හොඳයි. හොඳයි. හොඳයි මගේ ඡන්දේ ගැන මම සතුටු වෙනවා. ඒ කියන්නේ කාටද තිරමා සුපිරියටම රට කරන් යනවා. ඒ කියන්නේ මේ අනුර කුමාරද? අනුර කුමාර තමයි ඉතින් ඒකෙන්ම ඔව්. මගේ ඡන්දේ ගැන මම සතුටුයි. ගංවතුරු පාලනය කරපු විදිය ඉතාමත් හොඳයි. ඉතාමත් හොඳයි. විනීතභාවයක් තියෙනවා. විනීතභාවයක් තියෙනවා. පොඩි පොඩි අඩුපාඩු වෙන්නේ නැති. ඇත්ත ඉතින් වැරද්දක් වෙන්නේ නැහැ නේ. ඇත්තටම හොඳයි. හොඳයි නේ. හරි. කොහොමද ඉතින් මාලිමා ආණ්ඩුවෙන් ගංවතුරු පාලනය කරපු විදිය මොකද හිතෙන්නේ? ඇත්තටම කියනවා නම් මේ ආණ්ඩුවේ ඇත්තටම හොඳයි. මිනිස්සු ගැන
හොඳට හොයලා බැලුවා, කෑම දුන්නා, මිනිස්සුන්ට මේ ඇවිල්ලා ගෙවල් වලට ඇවිල්ලා හොයලා බැලුවා, ග්‍රාම නිලධාරී ආවා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ආණ්ඩුව ගැන කියන්න වරදක් නෑ. ගැන අනුර කුමාර යන ගමන හොඳයි. ඇත්තටම හොඳයි. ඉතින් වෙන මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම කියනවා නම් මේ අපිට දැන් මේ තියෙන මේ ආණ්ඩුවට ලැබෙන තියෙන ආධාර ගොඩක් ලැබිලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් මිනිස්සුන්ට ගැන සෑහෙන්න හොයලා බලලා සෑහෙන්න ආධාර දැන් ලැබිලා තියෙනවා. අපිට මේ ඇවිල්ලා ආධාර දුන්නා ගමේ කට්ටියට. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ වරදක් කියන්නේ මේ ආණ්ඩුව ගැන. කොහොමද ගංවතුර පාලනය කරපු විදිය? ඒකේ පාලනය කරපු විදිය හොඳයි. හොඳයි. ඒ කියනවා ආණ්ඩු පක්ෂයක් කෙනෙක්ද? නෑ නෑ මම ආණ්ඩුවක් නෙමෙයි ඔය පක්ක කොහෙකටවත් නෑ මම ඒකට මේ ආණ්ඩුව හොඳයි. ආණ්ඩුව හොඳයි. ඡන්දෙ දුන්න කාටද ඉස්සෙල්ලා ඉස්සර? දුන්නේ UMP එකට. මහින්දට. මහින්ද මාත්‍රාට. දැන් මේ ආණ්ඩුවට දුන්නා. මේ ආණ්ඩුව හොඳයි. හොඳයි. දැන් වැඩ පිළිවෙල හොඳයි. වැඩ පිළිවෙල හොඳයි. ඕගලන්ට හානියක් වුණේ නැහැ. නෑ නෑ. හරි. කොහමද ගංවතුර පාලනය කරපු විදිය? ඇත්තටම අනුර කුමාර මේ වෙනකොට ජනාධිපති වෙලා හිටපු නිසා ඒවා නියමට නිසි විදියට පාලනය වුණා. ඒක තමයි ඇත්ත කතාව. මිනිස්සු කෑ ගන්නවනේ තාම 25 හම්බුන්නේ අර මේ කියලා. මාර ප්‍රශ්නේ දාන්නේ. මේමයි හැමෝටම හම්බ වෙනවා. කාටවත් හම්බ වෙන්නේ නැති ඉන්න බෑ. ඒ කියන්නේ මෙයා ඒ දේවල් ඒ විදියට ලස්සනටම කරයි. මොකද අනුර කුමාර කියන්නේ කාගෙත් දෙයක් කඩා වඩා ගන්න මිනිස්සෙක්වත් කාටත් දීලා අනිත් කෙනාට මේ අසාධාරණ විදියට කරන කෙනෙක්වත් නෙමෙයිනේ. ඒ නිසා හැබැයි ඉතින් ග්‍රාම සේවකලාගේ යම් පොඩි අඩුලුඩුකම් තියෙනවා. ඒවත් එයා ගානට බල්ලා එයා දෙයි ඒකට පිළිතුරක්. එක්ක ග්‍රාම සේවකෝ ගෙදර යවයි නැත්තම් එයා ඒ දේ කරයි. ඒක තමයි ඇත්ත කතාව. එහෙනම් විශ්වාසයක් තියෙනවා. අනිවාර්යෙන්. කාටද විශ්වාස? මෙයා ඇවිල්ලා පොඩි මිනිස්සු ගැන හොඳට බලන මිනිස්සෙක් නේ. අපි දන්න විදියට. දැන් මීට ඉස්සෙල්ලා ගංවතුර ගියාම මිනිස්සුන්ට දාදාක් දීලා තියෙනවා ගේ අස්පස් කරගන්න. මොනවාද කරන්න පුළුවන්? දැන් මේ දැන් 25000ක් දීලා ඊළඟ මේක දෙනවලු 50000ක්. ඉතින් තව මොනවාද මිනිස්සුන්ට දෙන්න කියන්නේ? ඉතින් ගේ සම්පූර්ණ ගැටුවම ලක්ෂ 50ක් දෙනවා. ඊටමයි ගේ දෙකම නැත්තම් කෝටියක් දෙනවා. මොනවා රජයකින්ද කියන්නේ? අපි නම් ඉපදිච්ච කාලේ ඉඳලම සාමාන්‍යයෙන් බාතේරන කාලේ අපි දැකලා තියෙනවා මේ අනිත් ආණ්ඩු දීපු විදිය ඔක්කොම. උන්ගේ සාක්කු පොරව ගත්තා මිසක් ජනතාවට සේවයක් කරේ නෑනේ. ඇත්තට අපේ ඡන්දර අපි අනුර කුමාර මහත්තයාට දීපු ඡන්දර අපි එකෙන්ම සන්තෝෂයි.